අනිල් ජයන්ත මහාචාර්යවරයෙක් වුණාට අපිට ගණන් ඉලක්කම් තේරෙනවා. මේ ඩොලර් මිලියන 400ට තන්නහමේ තමයි මේ ඉතිහාසයේ වලදාන්න යන්නේ. මං හිතන විදිහට හරණි එකක් කරනවා ආණ්ඩුව එකක් කරනවා. මේක අගමැතිතුමියගේ ප්‍රශ්නයක්ද මේක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක්ද මේක පැලවත්තේ ප්‍රශ්නයක්ද කියලා මේක ප්‍රශ්න තුනක් තියෙනවා මෙතන. පාර්ලිමේන්තුව එක දවසකට ලක්ෂ 75ක් විතර යනවා. ඔක ළමා දිනේ දවසේදී. මොනරාගල ගුරුවරයෙකුට ගැව්වා. තාම හරියට පාරට බැස්සේ නැහැ. හිටපු ආණ්ඩු පරණ වෙලා විනාශ වෙලා පැරදිලා තුච වෙලා මිනිස්සු පරද්දලා තුච කරලා තමයි එළියට දැම්මේ. අද ලූණු ගොවියා ඉවරයි, එළවලු ගොවියා ඉවරයි, වැලිමඩ පැත්තේ අල ගොවියෝ ඉවරයි. ආය අල හදන්නේ අපේ උඩරට. ඡන්දේ තිබ්බොත් එකතු වුණොත් මේගොල්ලොන්ට ප්‍රතිඵලය එක පළාත් සභාවක්වත් පිහිටවන්න බැරි. හැබැයි ඉතින් මේක නාමල් රාජපක්ෂගේ ඇඟේ තියන්න තමයි මේ බලාගෙන ඉන්නේ. ඔව්. තාජිදීන්ගේ කේස් එකයි, කුඩු කේස් එකයි, රොකට් කේස් එකයි ඔක්කොම එහෙමනේ උනේ. නැත්නම් රෝණ විජේවීර මරපු එකක් කියන්නකෝ හොයන්න කියන්නකෝ මරපු විදිය. අපිත් හිතුවා යනකම් රනිල්ගේ ආණ්ඩුව ගියාම රනිලුත් දිනයි ආණ්ඩුවක් දිනයි. ගණන් කළාවලම් බලනකොට තමයි බම්බුව කියලා අපිට තේරිච්ච විදිය. පොලිස් කොමිසම සම්පූර්ණයෙන් ඉවරයි. පොලිස් ස්ථානාධිපතිවරු මාරු කිරීම ඔක්කොම බලය පොලිස්පති ගතට ගත්තා. අභියෝගයකට අභියෝගයක් දුන්නොත් ඒකෙන් ඒ ගැන හිතලා බලනවා. පැහැදිලි. අභියෝගයකට අභියෝගයක්. අයිබෝන් සුපුරුදු පරිදි ජයමාල් ටීවී නාලිකාව අද ඔබ සමග සම්බන්ධ වෙන්නේ මේ රටේ පුරවැසියන් ලෙස ඔබ අපි හැමදෙනාටම ඍජුව සහ වක්‍රව බලපාන කාලීන දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒ සඳහා අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ඌව පළාතේ හිටපු මහා අමාත්‍ය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝන් මන්ත්‍රීතුමා. අයිබෝන්. මන්ත්‍රීතුමා ප්‍රථමයෙන්ම මම ආරම්භයක් ගන්නවා සාකච්ඡාවට. මෙහෙම 1994 පළාත් සභා මැතිවරණයෙන් ඔබතුමා ජයග්‍රහණය කළා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වෙනවා දේශපාලන ආරම්භයක් විදිහට. ඊට පස්සේ ඔබතුමා ඌව පළාත් සභාවේ මහා අමාත්‍යවරයා විදිහට කටයුතු කරමින් 2015 ශ්‍රී ලංකා නිදහස් සන්ධානය නියෝජනය කරලා නැවත මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු වරම් හිමි කරගන්නවා. ඊට පස්සේ 2020 පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නැවත මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු වරම් හිමි කරගෙන 2024 ඇවිල්ලා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් මහා මැතිවරණයේදී නැවත ජයග්‍රහණය කළා මන්ත්‍රීවරයෙකු බවට තේරීපත් වෙනවා. මන්ත්‍රීතුමා මගේ ප්‍රශ්නේ තමයි ඔබතුමා පොදු ජන පෙරමුණෙන් ඉවත් වෙලා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග සම්බන්ධ වීමට ගත්ත තීරණය පිළිබඳව ඔබතුමා සෑහීමකටපත් වෙනවද? නැවත පොදු ජන පෙරමුණත් එක්ක ඉදිරි දේශපාලන කටයුතු වලදී එකට එකතු වෙලා කටයුතු කරන්න ඔබතුමාගේ අදහසක් තියෙනවද? ආරාධනාවක් આવොත් ඔබතුමා පිළිගන්නවද? බොහොම ස්තුතියි. සුබ උදෑසනක්. 97 ප්‍රාදේශීය සභාවට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1997 ඉඳන් නොකොඩව ප්‍රාදේශ සභා 3ක ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායකවරයෙක් සභාපතිවරයෙක් හැටියට හිටියා. මම ඇල්ල ප්‍රාදේශ සභාවේ. ඒ තුනම නියෝජනය කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි දේශපාලනේ පටන් ගන්නකොට සිරිමා බණ්ඩාරනායක මැතිණිය, ප්‍රාදේශ සභා මන්ත්‍රී වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, ප්‍රාදේශ සභා විපක්ෂ නායක වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, ප්‍රාදේශ සභාවේ සභාපති වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා, පළාත් සභා මන්ත්‍රී වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා, පළාත් සභාවේ මහඇමති වෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ සියල්ලම අපි හිටියේ එක්කම එකම දේශපාලන පක්ෂේ. අපි කොහෙවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය අපේ පක්ෂෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 2015 තමයි පොදු ජන එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2017 කැඩිලා තමයි පළවෙනි ප්‍රාදේශ සභාවට පොදු ජන පෙරමුණ හැටියට පොදු ජන පෙරමුණේ අය ඉල්ලුවේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි දත් ඉල්ලුවේ ප්‍රාදේශීය සභාවටත්. 2020 අපි 2020 මහා මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හැටියට නෙවෙයි මම ඉදිරිපත් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණත් එක්ක සන්දානගත වෙලා තමයි අපි ඉල්ලුවේ. නැතුව අපි පොදු ජන පෙරමුණේ අය නෙවෙයි. 2020 අපි පොදු ජන පෙරමුණත් එක්ක ඡන්දෙ ඉල්ලලා අපි ඡන්දෙ ඉල්ලලා ආවේ මමයි බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිමල් සිරිපාල සිල්වා මැතිතුමයි අපිට දුන්නේ ටිකට් දෙකයි බදුල්ලට 12ක් ඡන්දෙ ඉල්ලනවා දෙකක් දුන්නම් පොදු ජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. අපි ඒකේ 14 දෙනෙක් ලංකාවේ ආවා බදුල්ලෙන් දෙන්නෙක් ආවා. ඒ 14 දෙනාගෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නියෝජනය කරගෙන තමයි එදත් ආවේ. ඉතින් ඊට පස්සේ ඔබතුමා ආවා 2024 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ආවේ. අපි 2023 රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනකොට
අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දුන්නේ පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපි එකතු වෙලා තමයි ඒට පාර්ලිමේන්තුවේ බලය ගන්න සහයෝගය දුන්නේ. ඒ අනුව තමයි අපි 2025 24 පැවතිච්ච ජනාධිපතිවරණේ පොදු ජන පෙරමුණේ කොටසක් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඔක්කොම එකතු වෙලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළු අපි කණ්ඩායමක් එකතු වෙලා තමයි සහයෝගය දුන්නේ. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ජන පෙරමුණේ කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි අදත් ශ්‍රී ලංකා නිදහස් එදත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට තමයි අපි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන පක්ෂෙත් එක්ක අපි සන්දානගත වුණා. ඒ ඇරෙන්න අපි කොහෙවත් වෙනත් පක්ෂ වලට ගිහිල්ලා මාරු වෙලා නැහැ. තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තමයි. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපි ඡන්දය ඉල්ලනකොට සන්දානගත වෙච්ච අවස්ථාවලදී යම් අවස්ථාවලදී අපේ පක්ෂේ නායකයෝ ගත්ත තීන්දුවත් එක්ක ඒ නායකත්වයට යන තීන්දුවත් එක්ක තමයි ක්‍රියාත්මක වුණේ. ඒ ඇරෙන්න මගේ තනි තීන්දුවක්, මගේ මතයක්, මගේ පෞද්ගලික දේශපාලන මතයක ගත්ත තීන්දුව නෙවෙයි මේවා. පැහැදිලි. එතකොට මන්ත්‍රීතුමා ඔබතුමා ඌව පළාත් සභාවේ හිටපු මහා මාත්‍යවරයෙක්. එතකොට අපි දන්නවා මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර තිබෙන බලතල බෙදීම් පිළිබඳව ඔබතුමා ඒ පිළිබඳව දැනුවත්කමක් ඇති. මොකද ඔබතුමා ඇවිල්ලා අමාත්‍ය ධූරයේ ධර්මින් සිටිය නිසා. එතකොට දැන් වර්තමානයේ තුල එනවා ප්‍රශ්නයක් මන්ත්‍රීතුමා වර්තමාන ආණ්ඩුව පළාත් සභාව වලට බලතල බෙදීමට ක්‍රියාත්මක කිරීමක් සිදු කරනවා කියලා පොලිස් බලතල ඉඩම් බලතල ලබා දීම පිළිබඳව ආණ්ඩුව කටයුතු කරමින් යනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? මගේ අදහස මම හිටපු ප්‍රධාන අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා පළාත් සභාවේ ඔක්කොම තියෙනවා. හැබැයි තිබ්බ කියලා ඉඩම් අමාත්‍යවරයා බලය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුන්නට සම්පූර්ණ බලය පළාත් සභාව වලට දුන්නේ නැහැ. ඒක අපි පිළිගන්න එපා. හැබැයි ඒ වෙලාවේ රටේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය සම්පූර්ණයෙන් දුන්න නම් අපිට උතුරේ යුද්ධ කරන්න වෙන්නේ නැහැ. උතුරේ ජයග්‍රහණය ලබා ගන්න වෙන්නේ නැහැ. ත්‍ස්තවාදීන්ගෙත් එක්ක තිබ්බ ප්‍රශ්නේ විසඳ ගන්න වෙන්නේ නැහැ. නමුත් මගේ පොදු මතය බලතල අවශ්‍යයි. හැබැයි බලතල දුන්න කියලා අවශ්‍ය නැති බලයක් පළාත් සභාවට දුන්නොත් අපේ රටේ හැටියට නැගෙනහිර සහ උතුරේදී ප්‍රශ්නයක් අපිට ඇති වෙන්න බොහෝ දුරට පුළුවන්. මම කියන්නේ ඇති වෙයි කියලා. නමුත් එක එක මහ ඇමතිවරු ගන්න තීන්දුව පළාත් සභාවලට එන බලය එක්ක එකතු වෙලා එන පක්ෂ කණ්ඩායම් ජාතීන් අතර මොන විදිහේ තීන්දුව ගයිද කියලා කියන්න බෑ. ඒක සමහර විට මධ්‍යම රජයට අවාසි වෙන්නත් පුළුවන්, සමහරට වාසි වෙන්නත් පුළුවන්. පෞද්ගලිකව අනිත් මහ ඇමතිවරුන්ගේ තීන්දුව මම දන්නේ නැහැ. මගේ මතය පළාතේ ප්‍රධාන ඇමතිවරයා හැටියට ඉතියා කියලා අනවශ්‍ය බලය පළාත් සභාවල වලට දෙනකොට දෙපාරක් හිතන්න වෙනවා කියන එක කියන්නේ. පොලිස් බලතල සහ ඉඩම් බලතල. හැබැයි මේ ආණ්ඩුව ඒක දෙනවා නම් මේ ආණ්ඩුව තමයි 1987 පළවෙනියටම පාරට බැස්සේ ගිනි තිබ්බේ, බස් ගිනි තිබ්බේ. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව රජීව් ගාන්ධී ඇවිල්ලා පැමිණීම සම්බන්ධව මේ ආණ්ඩුව තමයි පළවෙනියට ඒවට විරුද්ධව වැඩ කරපු ආණ්ඩුව. ජනතා මිත්‍ර පෙරමුණ හැටියට විශාල සටනක් කරා මේකට විරුද්ධව. මේ පළාත් සභා ක්‍රමය. හැබැයි මේ පළාත් සභා ක්‍රමය අපිට ඉන්දියාව දුන්නා කියලා ඉන්දියාවෙන් අපි ගත්තා කියලා. හැබැයි මේක LTT එක පිළිගත්තේ නැහැ. මේක LTT එක පිළිගත්තේ නැහැ. මේක LTT එක මේක ඇවිල්ලා ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ. LTT එක කවුරුත් LTT එක මේක පිළිගත්තෙත් නැහැ. එහෙනම් මේ ආණ්ඩුව කරනවා නම් අනිත් ආණ්ඩුව මම දන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ තමයි මේක දුන්නේ. එක්සත් ජාතික පක්ෂේ නායකයෝ තමයි පළාත් සභා ක්‍රමය ගෙනාවේ. හැබැයි එක්සත් ජාතික පක්ෂේ රජයක් තියෙන කාලේකවත් JR ජනාධිපති කාලේවත් ප්‍රේමදාස ජනාධිපති කාලේවත් ඒගොල්ලෝගේ ආණ්ඩුව තියෙන කාලේවත් තාව වෙනතුරු බලතල දුන්නේ නැහැ. මේක මේ ආණ්ඩුව දෙනවා නම් ඒක ඉතින් මට කියන්න තියෙන්නේ ඉතින් මේ ආණ්ඩුව තමයි මේ විරුද්ධ වෙච්ච ඒවට වැඩියෙන්ම දැන් අනිත් පැත්තට වැඩ කරන්නේ කියන එකත් දැන් රටේ මිනිස්සුන්ට තේරෙනවා. ඔබතුමාගේ මතය විරුද්ධයි කියන එක. මගේ මතය මම හිටපු ප්‍රධාන ඇමතිවරයෙක් හැටියටත් ඒක මට ඌව පළාතට හොඳයි. හැබැයි මේක අනිත් පළාතකට ගියාම කොහොම වෙයිද කියලා මට කියන්න බෑ. එතකොට මන්ත්‍රීතුමා ඌව පළාත් සභාවේ මහා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී ඔබතුමාට අධ්‍යාපනය පිළිබඳව අමාත්‍යවරයාගේ බලතලත් හිමි වෙනවා. ඒකින්ද මම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහන්නේ වර්තමාන රජය මේ ලහියේ කඩිමුඩියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින් යනවා දැන් වර්තමානයේ තුලදී. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් ඉතිහාසය කියන විෂය
ඊළඟට බුද්ධාගම කියන විෂය අනිවාර්ය විෂයන් වලින් ඔබට ගිහිල්ලා කණ්ඩායම් විෂයන් කාණ්ඩ විෂයන් ඒ කියන්නේ තෝරා ගැනීම විෂයන් බවට පත් කිරීමේ චෝදනාවක් රජයට එල්ල වෙනවා. මොකද අපි අවුරුදු 2500ක ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන රටක්. මේක මන්ත්‍රීතුමා ඇමරිකාවත් ඕස්ට්‍රේලියාවත් නෙවෙයිනේ. මේක ශ්‍රී ලංකාව. එතකොට එවැනි චෝදනාවන් භික්ෂුන් වහන්සේලාගෙන් එල්ල වෙලා තියද්දි ගුරුවරුන්ගේ මහාචාර්යවරුන්ගෙන් මෙවැනි චෝදනා එල්ල වෙලා තියද්දි ඔබතුමාගේ මොකද්ද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඔබතුමාගේ මතය මේ ආණ්ඩුව ගෙන යන? අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගත්තොත් ඉතිහාස විෂය තෝරලා ගන්නකොත් කිසිම ළමෙක් තෝරගන්න නැති වෙයි. තෝරගන්න තියෙනවා. මොකද ඉතිහාස විෂය දැන් තෝරගන්න කියලානේ කියන්නේ. ඔව්. මගින් මාන්න විදියට මගේ දරුවත් උසස් පෙළට ඉතිහාස විෂය තෝරගන්න නැති වෙයි. සාමාන්‍ය පෙළ. මොකද ඕක තමයි ඇත්ත ප්‍රශ්නේ. ඒ හින්දා ඉතිහාසයේ වලදාන වැඩක් තමයි මේ වෙන්නේ. මේ වෙනුවෙන් විවිධ සංවිධාන විවිධ ගුරුවරු සංවිධාන මහන්සි වෙනවා. නමුත් මේක වැඩේ වෙලා තියෙන්නේ මේකනේ. මේගොල්ලෝ මේ ගේනවා. මේක මේ ඩොලර් මිලියන 400කට කොද ප්‍රොජෙක්ට් එකක් තිබිලා මේක සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා ඉන්න කාලෙත් ආපු එකක් තමයි. මේ ඩොලර් මිලියන 400ට තන්නහමේ තමයි මේකට මේ ඉතිහාසයේ වලදාන්න යන්නේ. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුවට ඕනාවට වැඩිය දීපු බලය තමයි මේ පාවිච්චි කරන්නේ. ජනතාව තමයි මේ වැරද්ද කරේ. ජනතාව අසීමිත බලයක් මේ අනුර කුමාර දිසානායකගේ සහ හරණි අමරසූරියගේ ආණ්ඩුවට බලය දුන්නා. මං හිතන විදිහට හරණි එකක් කරනවා ආණ්ඩුව එකක් කරනවා. දැන් හැබැයි ගමේ දේශපාලන්නේ දැන් සමහර ගම්වල ඉන්න අයට යවනවා පළවත්තෙන් පණිවිඩේ. හොඳ එකක් ගෙනාවොත් ඒක ආණ්ඩුවේ. නරක එකක් ගෙනාවොත් ඒක හරණිගේ. දැන් තියෙන තත්ත්වය එහෙම තමයි. දැනට යන්නේ හරණි ගේමක් ගහනවා අපේ ආණ්ඩුවට විරුද්ධව කියලා. ඒගොල්ලෝ දැන් ගමේ ඉන්න මේ ආණ්ඩුවේ මාලිමාවේ ගමේ ඉන්න අය අතර ගම්වල ඉන්න අයට පණිවිඩයවල තියෙන සමහර වෙලාවට හරණිගේ වැඩ මේවා හරණි මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කියන වතේ දැන් ගම්වලට යවනවා. රොකට් එකේ වැඩේත් හරණිගේ පැත්තට දැම්මා. හරණි අගමැතිතුමිය රොකට් එකේ ප්‍රශ්නේ යවුවා ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ හරි ප්‍රශ්නෙට හරි විදිහට උත්තරේ දුන්නා. ඒකත් දැන් හරණිගේ ඇඟට දැම්මා. දැන් හරණි කරන දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට හරණිනේ මේක ගේන්නේ. ඉතින් හරණි ඒක ගෙනාව නම් ආණ්ඩුව දැනගන්න ඕන. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුව තියන්න කලින් ආණ්ඩු පස්සේ රැස්වීම තියෙනවා. අපේ ඉන්න කාලෙත් තියෙනවා. ආණ්ඩු පස්සේ රැස්වීම තියලා ඒවා ගේන්නේ අනපනක් ගේන්න කලින් ආණ්ඩුව කල්පනා කරනවා මේක හරණිගේද මේක රටට වැදගත්ද හරණිට තනියෙන් ගේන්න බෑනේ එහෙම. හරණිට ගේන හරණිගේ නම හරණි විතරයි 159 158ක් ඉන්නවනේ හරණිට විරුද්ධ වෙන්න. ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. ඒක නිසා මේක අගමැතිතුමියගේ ප්‍රශ්නයක්ද මේක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක්ද මේක පැලවත්තේ ප්‍රශ්නයක්ද කියලා මේක ප්‍රශ්න තුනක් තියෙනවා මෙතන. මේක හොයාගන්න වෙනවා. මේක ජනතාව දැන් තුෂ්ණිම්බූත වෙලා බලා ඉන්නේ. සමහර ඒවා ගමේ JVP එක ගමේ කාඩර් එකට කිපණිවිඩ යන්නේ ඔය හරණි කරන්න කියලා. දැන් අර මීට කලින් ගෙනාපු අර ගුරුවරුන්ගේ පනත වෙලාවෙත් ඔය ප්‍රශ්නේ ආවා. දණ්ඩ නීති සංග්‍රහයට නව රෙගුලාසි එකතු කරන පනත ගෙනල්ලා දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔයක මගෙන් ඇහුවා ගුරුවරයෙක් මං මේ ඉන්න කතා කරගෙන ඒ ගුරුන් නෑ මේක මේ අගමැති රනිල් එක්ක එකතු වෙලා ගහන ගේමන්නේ කියලා ඒගොල්ලෝගේ කියනවා. මං කිව්වා එහෙම වෙන්නේ කොහොමද? ආණ්ඩුව එකයිනේ. ආණ්ඩුව එකටනේ ඉන්නේ. ආණ්ඩුව එකට ඉන්නවා නම් ආණ්ඩුව බලා ගන්න ඕන හොඳ හෝ නරක. වැරදි දෙයක් ගැන දැන් ජනාධිපතිතුමා ගිහිලා සම්මලිංගික එකකට මහමුදුරු විතර අපි එහෙම ගේන්න හිටියෙත් නෑ අපි කතා. දැන් ජනාධිපතිතුමා මෙදාම කියනවා පනත ගෙනාව මේ දණ්ඩ නීති සංග්‍රහයට අලුත් කොන්දේසි මේවා ඇතුළත් කරන පනත ගෙනාව අපි ඒක විවාද කරා හමුදුරුනේ ඒක ඡන්දෙට ගත්තේ නෑ. එහෙනම් මොන මඟුලටද දවසක් පාර්ලිමේන්තුවේ ලක්ෂ 75ක් විතර වියදම් කරලා පාර්ලිමේන්තුවේ එක දවසකට ලක්ෂ 75ක් විතර යනවා. ලක්ෂ 75ක්. ඔව්. දවසට ලක්ෂ 75ක් විතර පාර්ලිමේන්තුව දවසට වියදම් වෙනවා. ඉතින් ලක්ෂ 75ක් වියදම් කරලා පනතක් ගෙනල්ලා ඒ පනත දවසක් විවාද කරලා ඉවර වෙලා ඡන්දයක් විමසන්න නැතුව පැත්තකට වීසි කරනවා නම් මොකටද පනතක් ගේන්නේ? ජනාධිපතිතුමා කිව්වනේ එදා හාමුදුරුවන්ගේ අනුනායක හාමුදුරුවන්ගේ පදවි ප්‍රාප්ති උත්සවයේදී මම බලාගෙන කියනවා ජනාධිපතිතුමා මේ පනත ගෙනාව හාමුදුරුවෝ පනත අපි පාර්ලිමේන්තු විවාද කරා අපිට ගේනවා නම් ගේනවා නැත්නම් ඒ තියෙන විදිහට තියන්න ඕන නම් පනත ඒක නෙවෙයි උනේ ගුරුවරුන්ගෙන් දෙමාපියන්ගෙන් රටෙන් ආව ප්‍රශ්නේ ප්‍රබල චෝදනාව විදුහල්පතිවරු සහ ගුරුවරු අතර ලොකු චෝදනාව ඊළඟට ලෝක ළමා දිනේ දවසේදී මොනරාගල ගුරුවරයෙකුට ගැව්වා සිගරට් එකක් නෙවෙයි ඊළඟට මේ බීලා ළමයි හමු වුණා මත්ද්‍රව්‍ය ප්‍රතිභාවිතා භාවිතා කළා. ඉතින් ඔය ගොඩක් දේවල් රටේ ගියා.
ඒවා හින්ද තමයි මේගොල්ලන්ට අකුල ගන්න උනේ. මේගොල්ලන්ට ඡන්දේ දීපු ගුරුවරුම මේගොල්ලෝ පත් කරපු ආණ්ඩුව පත් කරපු ගුරුවරුන්ටම තමයි මේකට විරුද්ධව මේ සෝෂල් මීඩියා වලින් ගහනකොට තමයි මේගොල්ලෝ අකුල ගත්තේ. නැතුව මේගොල්ලෝ මේ ජනාධිපතිතුමා එදා ගිහිලා මහ ලොකුට කිව්වා අපි ඕනනම් ඒක නවත්තන්න පුළුවන් කරන්න පුළුවන්. එතකොට දැන් මේ ඊළඟට සමලිංගික එක. ඉතින් සමලිංගික අපි විපක්ෂයෙන් ගෙනාපු මගුල් නෙවෙයිනේ මේ. විපක්ෂයෙන් ගෙනාපු යෝජනා නෙවෙයිනේ. විපක්ෂයෙන් ඔන්න සභාව කල් තිබීමේ අවස්ථාවේ ගෙනාපු යෝජනාවක්වත් විපක්ෂයෙන් ගෙනාපු යෝජනාවක් නම් අපිට ඕවා පිළිගන්න පුළුවන්. මේ 159ක් තියෙන දැවැන්ත ආණ්ඩුවකින් ගේන්න කලින් හොඳද නරකද බලලා රටේ මිනිස්සුන්ගේ මතය විමසලා පනතක් අනපනත් ගෙනලා සම්මත කරන්න ඕන. මේක එන්නම් ආලේ උඩින් ගෙනලා ඩස් ගාලා ඔය මං හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දණ්ඩ නීති සංග්‍රහයට මේවන්නේ ඕක ගැන ටක් ගාලා ගෙනල්ලා ඉවරලා කවුද ළමා කටයුතු ඇමති පෝල් රාජ් ගෙනල්ලා දාලා ඔන්න පෝල් රාජ් මැතිතුමිය ගෙනල්ලා දාලා මහා ලොකුවට එතනදී අපි නම් දන්නවා මේක ගෙනාව ගමන් මේගොල්ලෝ එන ගන්නවා කියලා. මේගොල්ලෝ අපි යන්නේ නැහැ. මෙච්චර කාලයකට අපි ඉන්නේ 60 ගාන. අපි විවාදයට ගෙනල්ලා විවාද කරලා කතා කරා. දැන් හරි. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ බලතල එක ගෙනාවනේ. ගෙනල්ලා ඒක අහිමි කරන්න විවාද කරා. දවස් දෙකක් විවාද කළා. ඡන්දයක් තිබ්බා පෙරදුනා. ඒගොල්ලෝගේ ඉතින් අපිට පුළුවන් වුණාද ඒක පරද්දන්න බැරි වුණානේ. මම විතරයිනේ විරුද්ධව ඡන්දෙ දුන්නේ. එක ඡන්දයයිනේ. ඔබතුමා විතරයි. ඔව් මම විතරයි ඡන්දෙ දුන්නේ. එක ඡන්දයයි. ඒ කියලා අපිට පුළුවන් වුණාද ඒක පරද්දන්න බෑ. ඒගොල්ලෝ පනතක් ගෙනාවොත් දැන් මේ රටේ 6න් 5ක බලයක් එක්ක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 6න් 5ක බලයක් ගත්තට පස්සේ ගත්ත පළවෙනි බලය තමයි මේගොල්ලෝගේ. අපි ගිය දරේ පොට්ටු හිටියේ 153යි. ඔව්. ඒ කියන්නේ පොදු ජන පෙරමුණට එක්ක හිටියේ 153. හැබැයි ඒ 153 එක මතේ හිටියේ නෑ. විමල් වීරවංශ වෙනම, උදයගම්මන්පිල වෙනම, තොන්නමල්ලා වෙනම, චන්ද්‍රසේකරන්ලා වෙනම, ඩග්ලස් දේවානන්දලා වෙනම. ඒකේ තිබ්බේ අච්චාරු 153. මෙතන අච්චාරු 153 නෑනේ. මෙතන තනි මතයට වැඩ කරන ටිල්වින් සිල්ලාගේ යටතේ අස්සම් කරපු ටිල්වින් සිල්ලාගේ යටතේ අස්සම් කරපු 159ක් ඉන්නේ. ඉතින් දැන් මේ 159 තමයි ප්‍රබලම 159. ඉතින් මේ 159ට වැඩිය මේ 159ක් තියාගෙන කරන්න නැත්නම් කාටද කරන්න පුළුවන්? දැන් ඔබතුමා කිව්වාගේ ප්‍රබලම ආණ්ඩුවක් තමයි දැන් මේ ප්‍රබල ආණ්ඩුව ප්‍රබලද දැන් මම දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බලය ප්‍රබලයි 159ක ප්‍රබල මේගොල්ලන්ට ඕන වෙලාවක සම්මත කරගන්න පුළුවන් බලයක් තියෙනවා. එතකොට ඔබතුමාලට හිතෙන්නේ නැන්ද අනුර කුමාර දිසානායක විපක්ෂයේ ඉන්නකොට එයා සාර්ථක ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් අරන් ගියපු හින්දා මේ ජයග්‍රහණය ලැබුවා කියලා. එතනදී ඔබතුමාලා පරිණත දේශපාලඥයෝ විදිහට මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහනි ඔබතුමාලා වැනි පරිණත දේශපාලඥයෝ මෙවැනි පරාජයකටපත් වෙමි. මේ අනුර කුමාර දිසානායක මෙවැනි ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගැනීමට හේතුව ඔබතුමා දකින්නේ මොකද්ද? මේ විපක්ෂ නායකයෙක් ඒ වෙලාවෙත් සජිත් නේ හිටියේ අපි 2024. ඒ වෙලාවේ අනුර කුමාර විපක්ෂ අනුරයි තුන් දෙනා හිටියේ. ඒක තමයි. හැබැයි ඉතින් අනුරට ඕන තරම් බෝල තිබ්බ ගහන්න. අපේ ආණ්ඩුවෙන් දුන්න ඕන තරම් විපක්ෂයට ගහලා මේ අනුරට පෙවන්න. හැබැයි ඉතින් අනුර කුමාර එදා ඉඳන් ඒ ගත්ත YouTube වල කරපු කතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වල අරන් බලන්නකො. අනුර කුමාර කිව්වේ මේ ගිය පෞගිය කාලේ හැන්සාඩ් වල ගත්තම YouTube වල ගත්තම කතා බැලුවම එක දිගට අරන් බැලුවම කියපු ඒවා තමයි දැන් කරන්නේ. ඒවා තමයි පෙන්වේ ජනතාවට මෙන්න මේවා. මෙන්න මේක වැරදි. මෙන්න මේක වැරදි. ඒ කියපුවා තමයි දැන් ඒ කියපුවා තමයි අනිත් පැත්තට අරන් කරන්නේ. ඒව තමයි ජනතාව ප්‍රතික්ෂේප කරේ. මෙන්න අනුර කුමාරගේ ජනාධිපතිවරයාගේ විපක්ෂයේ කරපු කතා අහලා ඒවට රැවටිලා තමයි ඡන්දෙ දුන්නේ. හැබැයි ඒවට හරියන්න දැන් දානවනේ. මේක කරොත් මේක මේ විදිහට මෙහෙම කියලා. ඉතින් ඒකින්ද අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපති වුණෙත් ඔය 159ක් එකතු වුණෙත් පහුගිය ආණ්ඩුවලදී තිබ්බ වැරදි පහුගිය කාලේ කරපුවා දුර්වලතාවයන් එයා පෙන්නලා දීපුවා. හැබැයි දැන් ඒ වගේ දැන් විපක්ෂයෙන් පෙන්නලා දෙනවා മന്ത്രിතුමා දැන් ප්‍රබල විපක්ෂයක් නෑ නේද? නේද විපක්ෂයේ ප්‍රබල නැත්තේ නෑ විපක්ෂයේ ප්‍රබලයි. අපි කතා කරනවා අපි කියනවා අපි නම් විපක්ෂයේ හිටියට මේ හැංගිලා ඉඳලා නෑ. අපි ඕන වෙලාවක පාර්ලිමේන්තුවේ කතා කරනවා අපි පෙන්නලා දෙනවා අපි කියනවා. එතකොට മന്ത്രിතුමා 2022 වෙනකොටත් මාලිමාවේ පාර්ලිමේන්තුව ආසන ගන්න 3යි. එතකොට 2024 වෙනකොට 159ක් ගන්නවා. එතකොට මාලිමාව රජයේ බලයට ගෙන ආපු බලවේගයන් වර්තමානයේ වෙද්දී අපි ගත්තොත් ගොවි ජනතාව
ඊළඟට ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සංගම් රැකියාව විරහිත උපාධිධාරීන් මේ ආදී විවිධ ශේෂ්ත්‍රයන් වල පුද්ගලයන් විදුලි බල සේවකයන් විවිධ ශේෂ්ත්‍රයන් වල පුද්ගලයන් දැන් පාරට බැහැලා ආණ්ඩුවට විරුද්ධව චෝදනාවන් එල්ල කිරීමක් සිදු කරනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? තාම හරියට පාරට බැස්සේ නැහැ. තාම හරියට පාරට බැස්සේ නැහැ. ඔබ කියන්නේ මීට වැඩිය බහින්න කාලේ දැන් ඉස්සරහට එනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී සමහරලාට නිවැරදි කරන්න යන මේමයි විදුලි බල පනත මේමයි අපි කරන්න ගියේ මේමයි කාංචන කරන්න ගියේ මේමයි. ඒව දැන් අදාළ නැහැ. පෞගිය ආණ්ඩුව කරන්න ගිය පෞගිය ආණ්ඩුව කරපුවා කියලා වැඩක් නැහැ. දැන් අවුරුද්දයි. ආණ්ඩුව දැන් ඉවරයි. පරණ හිටපු ආණ්ඩුව ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ආණ්ඩුව හිටපු ආණ්ඩුව පරණ වෙලා විනාශ වෙලා පැරදිලා තුච වෙලා මිනිස්සු පරද්දලා තුච කරලා තමයි එළියට දැම්මේ. දාපු ආණ්ඩුව ගැන ආයෙ විවේචනය කර වැඩක් නැහැ. දැන් ආයේ මාතර දිස්ත්‍රික්කයේ කාංචන ගැන කියලා ඒ කාංචනගේ කාලේ ගෙනාපු මේ විදුලි බල මණ්ඩලයේ මේ 12කට කොටස් කඩන්නේ ඒව වැඩක් නැහැ. කාංචන පෙරදිලා පෝල් රාජ්‍යලා ඇවිල්ලා දැන් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් ආණ්ඩුව දැනගන්න ඕනේ. ආණ්ඩුව ඡන්ද ගත්ත ආණ්ඩුව ආරක්ෂා කරපු රාජ්‍ය සේවකෝ රාජ්‍ය යාන්ත්‍රණේ 16 ලක්ෂයක් විතර හිටපු රාජ්‍ය සේවකෝන්ගෙන් ලක්ෂ 3ක් විතර දෙන්න ඇති අපිට ජනාධිපතිවරණේ. ලක්ෂ 3ක් හෝ 4ක් දෙන්න ඇති ගෑස් එකටයි ටෙලිෆෝන් එකටයි ඔය ඒ පක්ෂවල. ඉතුරු සියලු ඡන්ද දුන්නේ ජනාධිපතිවරණේ අනුර කුමාර දිසානායකට ජනාධිපතිතුමාට. දැන් ඉතින් ඒවා කියා ඉඳලා වැඩක් නැහැ. දැන් දැනගන්න ඕන ආණ්ඩුව දැන් ගොවියෝන්ට කොහොමද කිව්වේ? ගෝයන් කෑවා කුමුරු වල ගියා ගොවි ජනපදවල ගියා. අද ලූණු ගොවියා ඉවරයි එළවලු ගොවියා ඉවරයි. වැලිමඩ පැත්තේ අල ගොවියෝ ඉවරයි. ආය අල හදන්නේ අපේ උඩරට. ලියලා මන් දෙන්න මේ ආණ්ඩුව තියනකම් ආයේ ඌව පරණගම වැලිමඩ නුවරඑළිය උඩරට ආයේ අල හදන්නේ අපේ ගොවියෝ. අපේ ඉතිහාසයේ පුරාට අල දුන්න අපේ පළාතේ අල ගොවියෝ අල හදන්නේ ලූණු ගොවියෝ ලූණු හදන්නේ මේගොල්ලෝ මෙහෙමයි. ඉතින් මෙහෙම අනිත් ආණ්ඩුව වලට බීට වැඩිය දාන්න බෑනේ. අනිත් ආණ්ඩුව විනාශ කරානේ අරෙන් ගෙනාව මෙහෙන් ගෙනාව කියලා මේගොල්ලෝ කිව්වනේ. මේගොල්ලෝ මීට වැඩිය ගොවියෝන්ගේ කරෙන් ඇවිල්ලා ගුරුවරුන්ගේ කරෙන් ඇවිල්ලා මේගොල්ලොන්ට ලොකු වැඩ කොටසක් තියෙනවා. අනිත් ආණ්ඩුව දැන් අනිත් ආණ්ඩුව ගැන දැන් මං ගැන කියලා වැඩක් නැහැ නේ. චාමර සම්පත්ත දානම 10යි සමන්ත විද්‍යාලන 2,10,000යි. ඉතින් මං ගැන කියලා වැඩක් නැහැ. ඒ 19,10යි 2,10,000යි අතර කොච්චර ලොකු පරතරයක් තියෙනවද? දැන් චාමර මේවා කරපුවා චාමර පහුගිය කාලේ මෙහෙම ඇතුළුනේ චාමර මෙහෙම කරේ ඒව වැඩක් නැහැ. දැන් චාමරලා ගැන කියා විඳීමේ තේරුමක් නැහැ. දැන් වැඩ පෙන්නන්න ඕන. හරි මන්ත්‍රීතුමා එතකොට දැන් ඔබතුමා කිව්වා ආණ්ඩුවට මීට වැඩිය ප්‍රබල විරෝධතාවයක් ඉස්සරහට එන්න අවශ්‍යයි. ඉස්සරහට ප්‍රබලව එන්නේ දැන් විදුලි බල මණ්ඩලයේ ඔබතුමා කියපු විදිහට ගුරුවරුන්ගේ ගොවියෝන්ගේ මරණ තර්ජන පවා එල්ල වෙලා තියෙන සමහරක් වෙලාවට සමානලාට ඉතින් අපි එහෙම කියන්නේ එන්නේ ඉඳ තියෙනවා මහා ලොකු දැවැන්ත උද්ඝෝෂණ ඒවයි අපි මේ දැන් ඒගොල්ලෝ කරේ හැම වෙලාවෙම ඒගොල්ලෝ ගිහිල්ලා උස්සලා ගත්තේ ඒවා. ජනතා මිත්‍ර පෙරමුණ මාලිමාව ගිහිල්ලා තමයි උද්ඝෝෂණ හැදුවේ උද්ඝෝෂණ හැවුවේ ඒවන් අපි එහෙම විපක්ෂය අපි දැන් කරන්නේ නැහැ. අපි කරන්න ඕනේ නැහැ. ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධව. ජනාධිපති වැය ශීර්ෂයේ රනිල් ජනාධිපතිගේ කාලේ 2024 6,600යි මිලියන ජනාධිපති වැය ශීර්ෂයට. ගිය සැරේ අනුර කුමාර ජනාධිපතිතුමා 2,900යි. ඒක හරි. ඒකේ මොනවත් ඩිවිෂන් තිබ්බේ නැහැ. හැබැයි මේ සැරේ 11,600යි. දැන් මේකට කියනවා අනිල් ජයන්ත මේක මේ වරදවා තේරුම් අනිල් ජයන්ත හරියට බබා වගේ. අනිල් ජයන්ත මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. අනිල් ජයන්ත මහාචාර්යවරයෙක් වුණාට අපිට ගණන් ඉලක්කම් තේරෙනවා. එයා කියනවා මේ 11,600 දාලා තියෙන්නේ මේ වෙනම ඩිවිෂන් දෙකක් දාලා. මොනවද ඩිවිෂන් දෙක? එකක් දාලා තියෙනවා මේගොල්ලෝ මේ ක්ලීන් ශ්‍රී ලංකාවකට 5,000. තව පරේෂණ කියලා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා මේගොල්ලෝ ඇදී අරමුදලන්නේ. ක්ලීන් ශ්‍රී ලංකාවකට කිව්වේ මේගොල්ලෝ එහෙම නෙවෙයිනේ. ක්ලීන් ශ්‍රී ලංකාවකට සල්ලි දාන්න ඕනේ නැහනේ ආණ්ඩුවේ සල්ලි. මේගොල්ලොන්ට රට විරුවෝ අර විරුවෝ මේ විරුවෝ ව්‍යාපාරිකෝ එවනවා කිව්වනේ. එමුනේ මිලියන 5,000ක් ඕනනේ. ඒක අරමුදලට ඒක එවා ගන්න තිබ්බනේ. අරමුදලට එවන්නේ නැතුව මේගොල්ලෝ දාලා තියෙන්නේ මොකටද? මේගොල්ලෝ දාලා තියෙන දැන් ඒගොල්ලෝ කියනවා ඒකලා ඒ දෙක. එහෙමනම් රනිල් වික්‍රමසිංහගේ කාලේ 6,000යි ඩිවිෂන් 10ක් තිබ්බා. මේගොල්ලෝ මේ ඩිවිෂන් දෙකක් තියාගෙන අනිල් ජයන්ත කියන මේ ඩිවිෂන් දෙක කඩපු හින්දලු 11,000යි. රනිල්ගේ කාලේ රනිල් වික්‍රමසිංහ 6,000යි කාලේ තිබ්බා උරුමය කියලා ඔප්පු දෙන වැඩසටහන. ඊළඟට රට රට මේ විදේශගත වූවන් වෙන පිළිබඳ වැඩසටහනක් තිබ්බා. ඊළඟට තිබ්බා ලෝක ආහාර වැඩසටහන කියලා වියලිසලාක මල්ලක් දීපු වැඩසටහන. ඒ වගේ ඩිවිෂන් 10ක් රනිල්ගේ තිබ්බා. ඔය 6,600.
මේගොල්ලෝගේ තියෙන දැන් මේගොල්ලෝ මේ ඩිවිෂන් දෙකකට කරලා තියෙන්නේ. එහෙම නෙවෙයි. ජනාධිපතිතුමා වෙනම 8000 ගාණක් දාගෙන තිනවා. 6000 ගාණක් විතර දාගෙන තිනවා. මේක එයාට ඕන වෙලාවට බෙදන්න. අර එහෙම වැඩ වෙන්නේ නැත්නම් ජනාධිපති කාර්යාලය හරහා වැඩ කරන්න. හැබැයි ඉතින් අර හේත් ඉන්නේ නිලධාරි මෙහෙත් ඉන්නේ නිලධාරි. මං හිතන්නේ ඒ නිලධාරිම තමයි ජනාධිපති කාර්යාලය සහ ඔය වටෙත් ඉන්නේ. ඉතින් ඒක තමයි ඔය සල්ලි මාරු කරන්න තමයි ඔය දාගෙන මේ සැරේ වැඩේ කරන්නේ. හරි. 2014 තමයි මන්ත්‍රීතුමා අන්තිමට පළාත් සභා මැතිවරණයේ තිබ්බේ. දැන් අද 2025 මේ. එතකොට නැවත මෙවැනි තත්ත්වයක් එක්ක ගත්තොත් මේ රජයේ තිබෙන මේ දැන් වර්තමාන තත්ත්වෙත් එක්ක පළාත් සභා මැතිවරණය තිබ්බොත් කුමන ප්‍රතිඵලයක් ඔබතුමාලට එයිද? ආණ්ඩුවට කුමන ප්‍රතිඵලයක් එයිද? ඒක ඔබතුමාගේ අදහස මොකක්ද? අවසාන පළාත් සභාව 2014 තිබ්බේ ඌව පළාත් සභාව. ඌව පළාත් සභාව තමයි 2014 අවසාන. ඒක ඉවරුනේ 2019. ඉවරුනේ සැප්තැම්බර් ඔක්තෝබර් 9. සැප්තැම්බර් හෝ ඔක්තෝබර් 9 තමයි අවසාන 2019 ඉවරුනේ. මමනේ එතකොට මායමතිටි. මගේ එක තමයි අවසානයේදී ඉවරුනේ. 2019 දෙක තුනක් ඉවරුණා. 2018 ඉවරුණා. ඔය විදිහට 2018න් ඉවර වුණා ටික ටික කාලේ. ඒකට දැනට පළාත් සභාවක මං හිතන්නේ മന്ത്രിවරු නැතුව ඇමතිවරු නැතුව අවුරුදු 7ක් විතර වෙනවා. නිකන් පොදුවේ ගත්තොත්. අද 2025 2018 ඉඳන් බැලුවම අවුරුදු 7ක් විතර මේ දේශපාලන නායකත්වයේ නැහැ. ආණ්ඩුකාරයා ඉන්නවා. අනිත් නිලධාරී ඉන්නවා. සභාපති ඉන්නවා. ඒ ටිකත් එක තමයි වැඩේ යන්නේ. ඡන්දේ තිබ්බොත් එකතු වුණොත් මේගොල්ලොන්ට ප්‍රතිඵලය එක පළාත් සභාවක්වත් පිහිටවන්න බැරි. හැබැයි අපි කියන්නේ පොදු විපක්ෂයක් ඇටියට එකතු වෙන්න ඕන. සාජම්බේ, පොට්ටුව, ශ්‍රී ලංකා, UMP අපි ඔක්කොම එකතු වෙලා පොදු විපක්ෂයක් ඇටියට තරඟ කළොත් මේගොල්ලොන්ට එක පළාත් සභාවක්වත් පිහිටවන්න බැරි වෙනවා. හරි. මන්ත්‍රීතුමා අපි දැන් අපිට ආරංචි ලැබුණේ අපි දැන් මේ මාදිවල මන්ත්‍රී නිල නිවාසයේ ඉන්නේ අද ඉන්ටර්විව් එක කරන්නේ. ඉතින් මේ නිවස අපිට දැනගන්න ලැබුණ විදිහට රංජන් රාමනායක මන්ත්‍රීතුමා හිටිය නිවස විදිහට තමයි අපිට ඔව් මේකේ කලින් හිටිය රංජන් රාමනායක මේ සැරේ දැන් ඉන්න ඔබතුමා මම මේ සැරේ ඉන්නේ මමත් හිරේ ගියා රංජනුත් හිරේ ගියා මේ ගෙදරට එන ඔක්කොම හිරේ යනවා මමත් ආපු ගමන් මම හිරේ ගියා රංජන් කලින් හිරේ ගියා මේ ගෙදර තමයි ඒ පහ කියන්නේ ඉතින් මේ මාදිවල තියෙන ඒ පහ ගෙදර මේ ඒ පහ ගෙදර ටිකක් හරි ප්‍රසිද්ධ ගෙදරක් මොකද රංජන් සහ චාමර ඉන්න ගෙදර කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. මන්ත්‍රීතුමා ඒත් එක්කම දැන් අපිට පොඩ්ඩක් දක්නට ලැබෙන ඔබතුමා අර වෙනදට වැඩිය ඔබතුමා විවාදාත්මක දේශපාලඥයෙක්නේ. දැන් පොඩ්ඩක් සංයමයෙන් යුතුව සරලව කතා බහ කරනවා කියලා. මොකද එහෙම හේතුව යම් නඩු කටයුතු යන හින්දාද ආණ්ඩුවට මොකක් හරි යම් බයක් තියෙන හින්දාද? නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ අපිට නඩු දාලා තියෙනවා නඩු වලට මුහුණ දෙනවා. නමුත් මොකක් වුණත් හරි විදියට සංයමයෙන් යුතුව කතා කරනවා නෙවෙයි හරි දේ හරි විදියට කතා කරාම හරි. රටේ ජනතාවට තේරෙන විදියට දැනගන්න රටේ ජනතාවත් දැන් මෙහෙමනේ අද ඊයේ ඉස්සර වගේ නෙවෙයිනේ. ඒ ඉස්සර දේශපාලනේ අද දේශපාලනේ දෙකක්. මිනිස්සුන්ට ඕන විදියට තේරෙනවා. මිනිස්සු හැරෙනකොට දන්නවා මේ පොල් පැලේ කන්න තමයි මේ හැරෙන්නේ කියලා. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තු තියාන හිටපු තරුණ පිරිස වැඩිහිටි පිරිස හැම කෙනාම දැන් මේ අය ගැනත් මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඒගොල්ලෝගේ දැන් අර වත්කම් බැරකම් ප්‍රකාශ දීපුවාම ඒගොල්ලෝ හිටියේ විදියට ඒගොල්ලෝ ගැන දැන් හොඳට ඉගෙන ගත්තානේ ටික ටික. ඒකෙන්ද මිනිසුන්ට දැන් ගිහිල්ලා තියෙන තේරෙමින් පවතිනවා. පළාත් සභාව මැතිවරණය තිබ්බොත් හදිසියරි ඔබතුමා ඇවිල්ලා ඌව පළාත් සභාවේ මහමැතිවරයා විදියට තරග වදින්න ඉල්ලනවද? ඒක ඔබතුමා තාම ඒක තීරණය කළා නෑ. එහෙම අභියෝගයක් තියෙනවනේ තනි එකක් ඕන් අර ඉස්සර වගේ තනි එකක් තියලා අභියෝගයක් තියෙනවා කියලා කිව්වොත් අපේ ඒකාබද්ධ විපක්ෂෙනුත් අභියෝගයක් දුන්නොත් එකෙන් ඒ ගැන හිතලා බලනවා. පැහැදිලි. අභියෝගයකට අභියෝගයක්. ඔව් මොකද අභියෝගයක් කරන්නලා කිව්වොත් ඒකාබද්ධ විපක්ෂය හැටියට එහෙම ආණ්ඩුව එක පළාත් සභාවක් තියලා આવොත් එහෙම આવොත් දැන් අපි පළාත් සභාවක ඉඳපු අය මහමැතිකම් කරපු අය මම ඒකින්ද මම හිතනවා ඒ අවස්ථාව නැවත ගන්න උවමනාවක් නැහැ. ඒක වෙන කාට හරි කරන්න අවස්ථාව දෙන්න ඕන. අපි ඉතින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිකමක් කරා. ඉතින් ඔය ඉස්සරහට ඉතින් මොන හරි කරන්න පාර්ලිමේන්තුවේ තින්නේ බෑ අපි වගේ. දැන් අපි එක පළාතකට දාලා පැත්තකට මුල්ලකට දාලා ඉන්නවට වැඩිය රටේ ප්‍රශ්න කතා කරන්න දැන් මුළු රටේම ප්‍රශ්න මට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුව දවසට මේක කතා කරන්න මේක කතාන්නේ. ඉතින් විනාඩි 14ක් විනාඩි 13ක් මට හම්බෙන්නේ. ඉතින් අපිට මුළු ප්‍රශ්න ඔක්කොම ඒත් අපි සෑහෙන ප්‍රමාණයක් ජනතාව වෙනුවෙන් අපි ඉදිරිපත් කරනවා. ඒතකොට මන්ත්‍රීතුමා ඔබතුමා කෝ ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනගන්න ඕන කාලයක් කියලා.
එතකොට එහෙම ලකුණු පහළ වෙලාද තියෙන්නේ සජබය UMP එක එවැනි පක්ෂ එකට එකතු වීම? නෑ මම සජ මේ UMP එකේ සමුළු වල 79 වෙනි සමුළු වෙලා මං කිව්වේ ඕගොල්ලෝ එකතු වෙන්නේ නැතුව අපිට කතා කරන්න එපා. මොකද ඒගොල්ලෝ එකතු වෙලා ඕගොල්ලොන්ගේ එකතුව පෙන්නන්නේ සජඹේ ටෙලිෆෝන් එකයි අලියයි කියන්නේ එක තැනට හිටපු කට්ටියනේ. අපි නෙවෙයිනේ ඒගොල්ලෝ එකට හිටපු කට්ටිය එක දේශපාලඥයෝ එක නායකෝන්ගේ දරුවෝ එක නායකෝත් එක්ක හිටපු අය එකට ආණ්ඩු කරපු අය එක ගෙදර හිටපු අය නෙති. ඒ ඉස්සල්ලා ඒගොල්ලෝ එකතු වෙන්න ඕනේ. ඒගොල්ලෝ එකතු වුණාම තමයි ඊළඟට අපිට ගැන අපි අනිත් පක්ෂ වලට හිතලා බලන්න පුළුවන්. ඒක මම පැහැදිලිව කියලා තියෙනවා. එකතු වෙන්න කියලා. ඒක එකතු වුණොත් ඉතින් ඒගොල්ලෝගේ අපි කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ එකතු වුණොත් ඒගොල්ලෝගේ ගමේ අයත් එකතු වෙයි. දැන් ගමෙත් තියෙනවනේ ආලියා සහ ටෙලිෆෝන් කියලා ගමෙත් දෙගොල්ලක් ඉන්නවා. ඒගොල්ලෝ එකම කට්ටියනේ. මෙතන වැඩි වාසිය තියෙන ඒගොල්ලොන්ට. ඒගොල්ලොන්ගේ එකතු. ඒක අපි නෙවෙයි කියන්න ඕනේ ඒගොල්ලෝ කරගන්න. මම එදා ගණන් හදලා කිව්වා. ඔව් මම ඔව් රනිල්ට 20ක් 22ක් තිබ්බා ජනාධිපතිවරණේ 44ක් සජිත්ට තිබ්බා එකතු 66යි අනුරට 54යි. ඒකෙන් අපි 10ක් අනිත් පැත්තට දැම්මන් නිකම්ම ලක්ෂ 55ක් 55ක් UMP එක එකතු වුණොත් තියෙනවා. මොකද UMP එක එකතු වුණොත් සුළු පක්ෂකාරෝ දංගාලා යන්නේ මේ පැත්තට. අපිට එන්නේ නැහැ. මේක අපි 94 ඉඳන් බලපු එකක්. තොණ්ඩමල්ලා දැන් අපි අනුර කුමාරලා අපේ ඡන්ද ශ්‍රී ලංකා පොහොට්ටුව අනුර කුමාරලා මාලිමා කියන්නේ අපේ ඡන්ද. මේ අපි එක අපේ ඡන්දනේ ওই ටික බෙදිලා එකතු වෙලා තියෙන්නේ. ඔව්. අපේ ගොඩනේ ඔය කැරිලා ගිහිල්ලා තියෙන්නේ. අපේ අදහස් අපේ ප්‍රතිපත්ති අපේ මූල්‍ය අපේ බීජ තමයි ඔය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේනේ ඔය පොදු ජන පෙරමුණ ඔය මොන මගුල් වුණත් අපේ ටික තමයි කඩාගෙන බිඳගෙන ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ ගාව. අපි ඔය අපිට දිලිත් ජයවීරට පොහොට්ටුවට අනුරලාට ඔය ඔක්කොටම තියෙන ඔය ටික. අරගොල්ලොන්නේ එම නෑ. ඒගොල්ලොන්ට කෙලින්ම එකතු වෙලා ගියොත් තොණ්ඩමන් යනවා, හකීම් යනවා, රිෂාඩ් යනවා, දිගම්බරන් යනවා. ඊළඟට ඔය ඉන්න ඔක්කොම ඔය සෙට් එකම යන්නේ ඒක එකතුනොත් එතෙන්ද. මනෝ ගණේශල්ලා යනවා, කොළඹි. ඔව්. ඒක යන්නේ කෙලගෙන එතෙන්ද. හරි. අපිට නෙමෙයි අවාසිය තියෙන්නේ මේ වැඩේ JBP එකට. මොකද අපේ ඡන්ද ටික මාලිමාවට. මාලිමාවෙත් තියෙන්නේ අපේ ටික පොහොට්ටුවේයි මාලිමාවෙයි SLP එකේයි ඔය ඉන්න පොඩි පක්ෂකාරෝ ගාව ඔක්කොම ගාව තියෙන ඔය ටික. එකතු වීම අපිට නෙවෙයි එකතු වෙන්න ඕන. මම කිව්වා අපි ෆුට් බෝඩ් එකේ හරියන්න නැත්නම් අපි එළියේ ඉන්නවා. ඒක ඒගොල්ලොන්ගේ දෙයක්. දැන් UMP එකතු වෙලා අපිට ගිහිලා සිරිකොත නගින්න බෑනේ. අපි ඒගොල්ලෝ එකතු වෙලා ඉවර වෙලා ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලෝ හැදුවොත් ඉතින් ඒගොල්ලෝගේ ජයග්‍රහණය. ඒක ඉතින් සජිත් රනිල්ද ඒක ඒගොල්ලෝ කරගන්න ඕන වැඩක්. අපිට ඒකට උපදෙස් දෙන්න බෑනේ. අපිට කියන්න පුළුවන් මේ රටේ යථාර්ථය කියලා දෙන්න කියන්න පුළුවන්. ආ පොඩි දෙයක් මට ඔබතුමාගෙන් අහන්න ඕනේ. මට ඒක මේ ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ වර්තමානයේ දැන් මේ සාකච්ඡාවටපත් වෙනා තාදිදීන්ගේ ඝාතනය ගැන. යහපාලන සමය තුල ඔබතුමාත් ආණ්ඩු පක්ෂයේ හිටියා. එතකොටත් පරීක්ෂණ කටයුතු මේකෙදි සිදු වුණා. මේක මේ ජනතාව චෝදනා එල්ල කරන මන්ත්‍රීතුමා මේ දේශපාලඥයින්ගේ ඡන්ද බලය ලබා ගැනීම සඳහා ජනතා ආකර්ෂණය ලබා ගැනීමට මේ ඝාතනය පලියක් විදියට භාවිතා කරනවා කියලා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකද්ද? පැහැදිලි දේ මේ වහෙන් වරව කියන්න දෙයක් නැහැ නේ. මේක නාමල් රාජපක්ෂක මුල ඉඳලා මේක නාමල් රාජපක්ෂ කරා කියන්නේ මේ ඔක්කොම කරේ. ඔව්. හැබැයි ඉතින් මේක නාමල් රාජපක්ෂගේ ඇඟේ තියන්න තමයි මේ බලාගෙන ඉන්නේ. ඔව්. තාජිදීන්ගේ කේස් එකයි කුඩු කේස් එකයි රොකට් කේස් එකයි ඔක්කොම එහෙමනේ උනේ. දැන් රොකට් කේස් එක නාමල් රාජපක්ෂගේ රොකට් එක ගිහිලා කඩා වැටුණා පළවත්තට. කුඩු කේස් එකක් දැන් අද විමල් වීරවන්තට තංගල්ලට එන්න කියලා තියෙනවා. පොලිසියට එන්න කියලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ ඒකත් බැලුවේ මේගොල්ලෝ කරේද කියන්න විපක්ෂී නාමල්ලගේ. ඔව්. ප්‍රාදේශීය සභාවල മന്ത്രിවරු පැටලෙන ඕන එකට. ප්‍රාදේශීය සභාවල മന്ത്രിවරු ඔය ඉන්න පොහොට්ටුවේ දැන් ඒගොල්ලෝ ගාවේ ඉන්න අයත් අපේ ගාව හිටපු අයනේ. වැරදි වැඩ කරපු අයනේ. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා ඉන්නේ. දැන් මේ චාජුජුන්ගේ ඝාතනයටත් ඕකම තමයි ඉතින්. ඉතින් මේගොල්ලෝ 1988 89 මැරිච්ච මිනිස්සු විජේ කුමාරතුංග මරපු මිනිස්සු ඒ වගේ අපි කියන්නේ තාජුජුන්ගේ මරණය සාධාරණද අසාධාරණද ඒක අපි කියන්නේ නැහැ. නමුත් ඉතින් ඊට වැඩිය ඝාතනය වෙච්ච මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් ඒවත් හොයන්නකෝ. නැත්තම් රෝණ විජේවීර මරපු එකක් කියන්නකෝ හොයන්න කියන්නකෝ මරපු විදිය. ඊට වැඩිය මේගොල්ලෝගේ පක්ෂ මිනිස්සු මරුණනේ බරතෝගයක් කඳවුරු වල ඉරගෙවල් වල මේගොල්ලොන්ගත් එක්ක 1989 වැඩ කරපු මිනිස්සු කොච්චර මරුණාද නායකයෝ මරුණාද මේගොල්ලොන්ගේ පවුල් පිටින් මරපු මිනිස්සු කොච්චර ඉන්නවද ඒවට මේගොල්ලොන්ගේ ආණ්ඩුවෙන් දෙන්න කියන්නකෝ සාධාරණයක් 1989 මේගොල්ලෝ වෙනුවෙන්
දීපේ දීප කොල්ලෝ 60000ක් ඉන්නවා. ඒ අම්මලා තාත්තලාට ගිහිල්ලා මේගොල්ලන්ට ගිහිල්ලා මොනවද කරන්න කියලා කරන්න කියන්නකො ඉස්සෙල්ලා. නිකන් මේක නිකන් බයිලානේ නාමල් රාජපත්‍ර ටික වැඩි වෙනකොට නාමල් රාජපත්‍ර පිටිපස්සෙන් ගියා කියලා ඒක මම හිතන්නේ නැහැ. මන්ත්‍රීතුමා අපි සාකච්ඡාව අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔබතුමා පරිණත දේශපාලන නායකයෙක් විදිහට මේ රටේ ජනතාවට යම් පණිවිඩයක් ලබා දෙන්න තියෙනවා නම් ජයමාල් ඩේවි අපි දැන් අවස්ථාව ලබා දෙනවා ඔබතුමාට මේ පණිවිඩය ලබා දෙන්න. මම රටේ පරිණත දේශපාලන නායකයෙක් කියලා තාම මම පිළිගන්නේ නැහැ. නමුත් මගේ එක දේශපාලන මට දේශපාලනය ගැන හොඳට තේරෙනවා. ඔව්. හොඳට දේශපාලනය ගැන තේරෙනවා. ජනතාවගේ අවශ්‍යතාවයන් තේරෙනවා. ජනතාවට විය යුතු දේ තේරෙනවා. මම ගමෙන් දේශපාලනයට ප්‍රාදේශීය සභාවෙන් ආපු හින්දා. වෙනතුරු ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් මේ ආණ්ඩුව වෙන්නේ නැහැ. ආණ්ඩුව අඳුරේ අත ගන්නවා. ආණ්ඩුවේ ඉන්න මැති ඇමතුන්ට වැඩ කරන්න තේරෙන්නේ නැහැ. වැඩ යන්නේ නැහැ. වැඩේ වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මහජන දිනයක් නැහැ සමහර තැන්වල. ජනතාවට හම්බෙන්න බෑ. මට ඔය පදවියෙන් කතා කරපු මිනිස්සයා මං ජීවිතේට පදවිය මිනිහෙක් දැකලවත් නැහැ. ඒ මිනිස්සයා කතා කරලා කිව්වා සර් ෆෝන් එක ආන්සර් කරපු එකට ස්තුතියි. මම මේ වකුගඩු රෝගියෙක්. මට මෙන්න මේක කතා කරලා කියන්න කවුරුත් හිටියේ නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් මේ රටේ තියෙනවා. විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්නේ නැහැ. අඳුරේ අත ගන්නවා. ජනාධිපතිතුමා කියනවා එක කතාවක්. ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා වෘත්තීය සමිතිය ජනාධිපතිතුමායි විදුලි බල ඇමති ඔක්කොම එක කතාවක් කරන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ජනාධිපතිතුමා ඔය එදා ගිහිල්ලා මහානායක හිමිවරුන් ගාව කිව්වේ මෙතන වැරද්ද කරපු එක. ඉතින් වැඩක් නැහැ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගෙනලා පනතක් ගෙනලා පච වුණාට පස්සේ ඒක රිවර්ස් කළා වැඩක් නැහැ. ගෝඨාභය පනත් ගෙනලා රිවර්ස් කරපු එකෙන් තමයි ගෝඨාභය ගැන තිබ්බ ආණ්ඩුව ගැන තිබ්බ විශ්වාසය නැති වුණේ. ඒ වගේ ආණ්ඩුව කරේ විශ්වාසයක් තියෙනවා නම් ජනාධිපතිතුමාට මේ ආණ්ඩුව ගෙනියන්න උවමනාව තිබ්බට අනිත් කට්ටියට වැඩ තේරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් අපේ සුනිල් නඳුන් ඇත්ති ඇමතුමා මේ ටිකේ කරන විගණන් දිහා දැක්කම හාන හැවිල්ල දැක්කම ආයේ මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. බැරි දේවල් නොකිය ඉන්න ඕන. බැරි නම් කතා කරන්න තමන්ට බැරි නම් තමන් කතා කරන්න පුළුවන් මිනිහෙක් එක්ක කරන් යන්න ඕන. ඉතින් කොච්චර දේවල් අහනවද අනුන්ගෙන් මාධ්‍ය සාකච්ඡාවකට ගිහිල්ලා අර කලින්දුගෙන් අහනවා පාන්ද කියලා. ඔයාට පාන්ද කියලා. එහෙම බෑ මාධ්‍ය වේදිකේකට අයිතියක් තියෙනවා මේ රටේ ජනතාවට ඔයාට අයිතියක් තියෙනවා මගෙන් ඕන දෙයක් අහන්න. ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයා මොකද්ද මගෙන් ඇහුවනේ ඉස්සර මාධ්‍යවේදී ඔයා ගුරුවරියෙක් දැන ගැස්සුවා නේද? ඔව් අහනවා. මං ඒකට පිළිතුරු දෙන්න ඕන. මං ගුරුවරිය දැන ගැස්සුවාද මොකද්ද උනේ? ඉතින් ඔය වගේ ප්‍රශ්න මාධ්‍යවේදීන්ට ඇයිතියක් තියෙනවා. මාධ්‍යවේදියාගෙන් පාන්ද කියලා අහන එක නෙවෙයි උත්තරේ. එහෙම නෙවෙයි. ඉතින් අපිත් වැඩ තඩන්න වලට යනවා. රටේ මිනිස්සු දැනගන්නවා දේශපාලඥයෙන් ගිහිල්ලා වැඩ මූණ දෙනකොට ඒවා දෙන්නේ. ඒ නිසා මේ රටේ උපාධිධාරීන්ගේ ප්‍රශ්න විසඳිලා නැහැ. ගොවියොන්ගේ විශේෂයෙන්ම ගොවියොන්ගේ බී ගොවියා, හාල් වී ගොවියා, ලුණු ගොවියා, එළවලු ගොවියා, අල ගොවියා. මං ගිය සතියේ සිකුරාදා මම මේ ආවේ සිකුරාදා බණ්ඩාරවෙල තොගපොළට ගියා. බණ්ඩාරවෙල තොගපොළ කියන්නේ ලංකාවේ එදා ලෝරි 1000කට වැඩිය තිබ්බා බණ්ඩාරවෙල තොගපොළ. මුළු ලංකාවෙන් භාගයකට බණ්ඩාරවෙල තොගපොළෙන් තමයි එළවලු දෙන්නේ. කීයද? ගෝවා රුපියල් 70යි, බටු රුපියල් 70යි, එළවලු ගොවියා සම්පූර්ණයෙන් බැරිලා. මේක මේමයි. පාරිභෝගිකයන්ට කන්න දෙන්න ඕන. ගොවියත් ආරක්ෂා වෙන්න ඕන. මේක හැම පැත්තම බැලන්ස් වෙන්න ඕන. ඉතින් ආණ්ඩුව තාම මොනවද කරනවද දන්නේ නැහැ. රිලා සංගණනයක් කරලා දැන් ආණ්ඩුව පිළි අරන් දෙනවා රිලා සංගණනය ආසාර්ථකයි කියලා. මම කිව්වනේ ඔය රිලා සංගණනයෙන් රටේ සල්ලි වෙන් කරපුවා ඕකේ ඔයාලට ජම්පර් අඳින්න වෙනවා කවදා හරි දවසක කියලා. රිලා සංගණනය ආසාර්ථකයි. පොලිසියේ දැන් SIලස් 200ක් බඳව ගන්න දාලා තෝරලා ඉන්ටර්වයුව කරලා පොලිසියේ SIල ටික බඳව ගන්න. 3 දෙනෙක් දාන්න ඕනේ මේ පොලිස් ඇමතිට ඕන විදියට. බුද්ධි වාර්තාව පේල් වෙච්ච 3 දෙනෙක් දාන්න ඕන කියලා පොලිස් ඇමතිය ඒක නවත්තගෙන ඉන්නවා. මම ඒකට විරුද්ධව අල්ලාස් කොමිසමට ගෙන්දුනා. මේ රටේ ඉන්ටර්වයුව පහක් තියලා වියදම් කරලා මං කියලා මම දැන් බයිබරියකට ලියුමක් ගිහිල්ලා දීලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මං හිතන්නේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල. හැබැයි ආණ්ඩුව වැඩපිළිවෙල කොහේ වෙතත් පාර්ලිමේන්තුවේ 159ක් ඉඳලා අරගෙන යනවා. අපිත් ඉතින් එහෙම ගියා. අපිත් හිතුවා යනකම් රනිල්ගේ ආණ්ඩුව ගියාම රනිලුත් දිනයි ආණ්ඩුවක් දිනයි. ගණන් කළා බලනකොට තමයි බම්බුව කියලා අපිට තේරිච්ච විදිය. අපි ගිහිල්ලා පාරවල් හැදුවා කියලා අපි ගිහිල්ලා ජොබ් දුන්නා කියලා. එහෙම විසඳෙන්නේ නැහැ. ආණ්ඩුවක් සංවර්ධනය කරා කියලා දැන් ආණ්ඩුවේ කාලේ ආපු කාලේ ප්‍රශ්න ටික විසඳගත්තේ නැත්තම් මුල් අවදියේම විසඳ ගන්න. JRගේ ආණ්ඩුව 77 ඇවිල්ලා අවුරුද්දක් වෙනකොට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා විධායක බලතල ජනාධිපති කෙනෙක් පත් කළා
අවුරුද්දක් ඇතුළත ගිය ගමන කොච්චර ඉස්සරහට ගියාද? ඒ JR ගේ ආණ්ඩුව. ප්‍රේමදාස මැරුණ නැත්නම් 94ත් අපිට ආණ්ඩුවක් ගන්න බැරි වෙයි විශ්වාසයක් නැහැ. ඒ මිනිස්සු තුළ විශ්වාසයක් තිබ්බ ආණ්ඩුව කරේ. මොකද හතර වටේට වැඩෙනවා, ගම්මුදා යනවා, ගෙවල් හැදෙනවා, විදුලිය දෙනවා. එහෙම ආණ්ඩුව. හැබැයි මිනිස්සු කියන්නේ අමුතුයි ඈ. JR ගේ ආණ්ඩුව 1982 ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිම්මන ආසනේ අතුරු මැතිවරණයක් තිබ්බා. මේ ඉතිහාසයේ. එතකොට රිචඩ් පදින්න ගුරුවරයෙක් නිකම් මිනිස්සෙක්. හැබැයි මුළු ආණ්ඩුවම UMP එක බැස්සා ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිම්මන ආසනේට. ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි JR ජයවර්ධන ප්‍රේමදාස ඒ කියන්නේ ප්‍රබල දේශපාලඥයෝ බහැලා ගිහිලා මුළු අක්මිම්මන ගෙවල් අරගෙන හිටියේ. ඡන්ද ගණන් කරනකොට රිචඩ් පදින්න දිනුම් UMP පරදි. ගණන් කළා බලනකොට අක්මිම්මන අතුරු මැතිවරණේ UMP පරාදයි ආණ්ඩුව පරාදයි රිචඩ් පදින්න දිනුම්. අන්න එහෙම මේ ජනතාවක් ඉන්නේ මේ රටේ. එහෙනම් ජනතාව මේගොල්ලෝ හිතාගෙන ඉන්න මට්ටමේ ජනතාවක් නෙවෙයි මේ රටේ ඉන්නේ. දකුණු පළාත් සභාව ප්‍රේමදාස එක්කෙන ෆ්‍රැන්සිස්කෝ හංගලා දකුණු පළාත් සභාව අමරසිරි දොඩංගොඩ ජයග්‍රහණය කරේ 93. එහෙම රටක් මේ රට. එහෙනම් මේගොල්ලෝ මේ හිතාගෙන ඉන්න මට්ටමකට මේ අපිට බලය 159ක් ඉන්නවා. අපේ ආණ්ඩුව කියලා හිතාගෙන ඉන්නම වැඩ කරන්න බෑ. දැන් පොලිස් කොමිසම ඉවරම කරා පොලිස්පතිතුමා නියමටම කරා මේ කොමිසම. මේගොල්ලෝනේ මේ කොමිසම් සභාව ගැන කතා කරේ. බලන්න දැන් පොලිස් කොමිසම සම්පූර්ණයෙන් ඉවරයි. පොලිස් ස්ථානාධිපතිවරු මාරු කිරීම ඔක්කොම බලය පොලිස්පති අතට ගත්තා. මේ පොලිස්පතිතුමාගේ අතට අරන් තියෙන බලය. පොලිස් කොමිසම නැති වෙනවා. ඔය පොලිස් කොමිසම කියන වචනේත් අයින් කරන්න වෙලා පොලිස්පතිනම අර ඉස්සර තිබ්බ විදිහට පොලිස්පතිටම කරන්න කියලා නිකන් හිටියනම් හරි කොමිසම් ඉවරයි. මන්ත්‍රීතුමා අපි එහෙනම් සාකච්ඡාව අවසන් කරනවා. ඔබතුමාටත් බොහොම ස්තුතියි අපිට අධික කාර්යබහුල තත්ත්වයක වුණත් අපිට අවස්ථාව ලබා දුන්නට. ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ජයමාල් TV අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් මන්ත්‍රී. එහෙනම් ප්‍රේක්ෂකයනි අදට අපි ඔබෙන් සමුගන්නවා නැවතත් මෙවැනි හරවත් නැනවත් කාලීන දේශපාලන සංවාදයක් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙමින් ජයමාල් TV අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.